මේ විනාශය ළඟා වෙලා තියෙන ආකාරය. කස්ටම් එක සමහර අය සබත්තාවෙන් තිබෙනවා. රාජ්‍ය දෙයට මේ ඇතුල් වෙලා තිබෙනවා. ඒ නිසා අද අපිට නිල රාජ්‍යාන්තරණ තියෙනවා හා සමාන ලෙස. ඒ තරම් ප්‍රබල නොවුනත්, ඒ තරම් ප්‍රමාණාත්මක නොවුනත් ඔවුන්ට අවශ්‍ය දේ සපුරා ගැනීම සඳහා අවශ්‍ය වෙන රාජ්‍යාන්තරණ කත්පත් කරන් තිබෙනවා. ඒ නිසා මොකද සිදු වී තිබෙන්නේ? අපේ රටේ මේ උඩ මතුපිට රාජ්‍ය වගේම අභ්‍යන්තරේ යට කළු රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. මේ රටේ රාජ්‍යන් දෙකක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය විසින් පිටවන ලද රාජ්‍ය විතරයි කළු රාජ්‍ය විනාශ කරනවා. මේක මෙතනින් නතර වුණේ නෑ. මේ වර්ධනය මෙතන කොතනද? මේ දැන් දේශපාලන පක්ෂ ඇතුළත